අඩුවෙන් පාඩම් කරලා කොහොමද වැඩි වැඩ කොටසක් කරගන්නේ? මේක හැම විභාගයකටම කලින් මම YouTube එකේ වැඩියෙන්ම හොයපු දෙයක්. මම දන්නවා ඔයාලත් දැන් මේ වීඩියෝ එක බලන්නෙත් ඒක නිසාමයි කියලා. ගොඩක් වෙලාවට අපි මුළු දවසම පාඩම් කළත් හිතට දැනෙන්නේ මුකුත්ම ඉගෙන ගත්තේ නැහැ වගේ නේද? ඒ වගේම ඉස්සරහට පාඩම් කරනකොට කලින් ඉගෙනගත්තු දේවල් අමතක වෙනවා. ඒ නිසා අද මම ඔයාලට කියලා දෙන්නේ මම පාවිච්චි කරපු මගේ පැය 12ක් පාඩම් කරන යාළුවන්ටත් වඩා වැඩි ලකුණු ගන්න මට උදව් වුණ රහස් 7ක් ගැනයි. අංක 1. පැය ගණන් ගැන හිතන එක නවත්තන්න. මුලින්ම ඔයාලගෙන් මම හැව්වා දවසට පැය කීයක් පාඩම් කරනවද කියලා. හැබැයි ඇත්තම රහස තමයි පැය ගණන් ගැන හිතන එක නවත්තන එක. මට මතකයි දවසක් මගේ විද්‍යාව පාඩමකට මම පැය 6ක් එක දිගට පාඩම් කළා. හැබැයි මට මුකුත්ම මතක තිබුණේ නැහැ. විභාගෙට ගියාම මට ලැබුණේ ලකුණු 10න් 3යි. හැබැයි මගේ යාළුවෙක් පැය 2ක් විතර පාඩම් කරලා ලකුණු 8ක් ගත්තා. මෙතනදී මම ඉගෙනගත්තු වැදගත්ම දේ තමයි මේසයක් ගාව වාඩි වෙලා පොත් අරගෙන පාට පෑන් වලින් ඉදි ගැහුව කියලා පාඩම් වෙන්නේ නැහැ කියන එක. වැදගත් වෙන්නේ ඔයා කොච්චර වෙලාවක් පොත දිහා බලන් ඉතියද කියන එක නෙවෙයි. ඒ වෙලාවේ ඇතුළත ඔයා කොච්චර වැඩක් කළාද කියන එකයි. අංක 2. වැදගත් දේ තෝරාගෙන මතක් කිරීමේ ක්‍රමය. ප්‍රියෝරිටයිස් ඇන්ඩ් රීකෝල් මෙතඩ් එක. මම පාවිච්චි කරපු හොඳම ක්‍රමයක් තමයි මේක. පාඩම කරන්න කලින් මම මුලින්ම මුළු පාඩම දිහාම නිකම් බලනවා ඒකේ තියෙන මොනවද කියලා. ඊට පස්සේ ඒකේ තියෙන වැදගත්ම කොටස් මොනවද කියලා තෝරගන්නවා. මතක තියාගන්න ඕනෑම පාඩමක විභාගයට එන ප්‍රශ්න වලින් 80%ක්ම හැදෙන්නේ ඒ පාඩමේ තියෙන වැදගත්ම 20%ක කරුණු වලින්. මේකට කියන්නේ 80/20 රීතිය කියලා. ඔයාට වැදගත් කරුණු හොයාගන්න අමාරු නම් කලින් අවුරුදු 5-6ක ප්‍රශ්න පත්‍ර පාස්ට් පේපර් බලන්න. එතකොට ඔයාට තේරෙයි හැම අවුරුද්දෙම වගේ අහන ප්‍රධාන ටොපික්ස් මොනවද කියලා. ඒ වගේම පාඩම පොඩි කොටස් වලට කඩලා කරන්න. ඒක කොටසක් කරලා පොඩි විවේකයක් ගන්න. එතකොට මුළු දවසම එකම තැන හිර වෙන්නේ නැහැ. අංක 3. ගුරුවරයෙක් වගේ උගන්වන්න. Teach to learn. මම පාඩමක් කරලා ඉවර වුණ ගමන් පොත වහලා මම ගුරුවරයෙක් කියලා හිතාගෙන මටම ඒක උගන්වනවා. මම ගාව තියෙන කටුසටහන් වැඩපොත රෆ් නෝට් මගේ බ්ලැක් බෝඩ් එකේ කරගෙන ඒකේ තියෙන සූත්‍ර වැදගත් කරුණු ලියමින් උගන්වනවා. මේක කරනකොට අපිට යම් තැනක් අමතක වුණොත් ආපහු ඒ පොත බලලා ඒක හදාගන්න පුළුවන්. මෙහෙම කරනකොට ඔයා ඉගෙන ගන්න දේ ගොඩක් කාලයක් මතක හිටිනවා. අංක 4. AI තාක්ෂණය පාවිච්චි කරන්න. Use AI tools. දැන් කාලේ ස්මාර්ට් විදියට පාඩම් කරන්න නම් AI උදව් කරගන්න ඕනේ. උදාහරණයක් විදියට Twin Mind AI වගේ ඇප් එකක් පාවිච්චි කළොත් ඔයාට පුළුවන් ඔයාගේ ලෙක්චර්ස් රෙකෝඩ් කරලා ඒවායේ සාරාංශය, සමරි සහ වැදගත් කරුණු ලේසියෙන්ම ලබා ගන්න. ඒ වගේම ඔයාට ඒ ඇප් එක අරහම ප්‍රශ්න අදාගන්නත් ඔයාගේ දැනුම පරීක්ෂා කරගන්නත් පුළුවන්. මේ වගේ දේවල් නිසා ඔයාට කාලය ගොඩක් ඉතිරි වෙනවා. අංක 5. පාඩම් කරන කාලය සීමා කරන්න. set deadlines. අපි පාඩම් කරන්න වාඩි වුණාම එක එක දේවල් වලට හිත යනවා. තරුෂිගේ උපන්දිනේට ස්ටේටස් එකක් දාන්න, නිපුණට මැසේජ් එකක් දාන්න, බඩගිනි මොනහරි කන්න ඕනේ වගේ දේවල් නිසා පැයකින් කරන්න පුළුවන් වැඩේට මුළු දවසම යනවා. ඒ නිසා හැම තිස්සෙම ඩෙඩ්ලයින් එකක් නැත්නම් අවසාන වෙලාව තියාගන්න. විනාඩි 50ක ටයිමර් එකක් දාලා ඒ වෙලාව ඇතුළත මේ කොටස් පහම ඉවර කරනවා කියලා තීරණය කරන්න. ඒ වෙලාවට ෆෝන් එකක්වත් කිචන් එකට යන එකක්වත් කරන්න එපා. හැබැයි ඔයාට එක දිගට අවධානය තියාගන්න පුළුවන් නම් විනාඩි 90ක් වුණත් පාඩම් කරලා ඊට පස්සේ විවේකයක් ගන්න. තව දෙයක් ඔයාට කරන්න බැරි තරම් ලොකු ටාගට් දාගන්න එපා. කරන්න පුළුවන් ප්‍රමාණය විතරක් සැලසුම් කරන්න.
අංක 6 නෝට්ස් වලට තරු ලකුණු දාන්න. Star you notes. මේක මගේ ප්‍රියතම ක්‍රමයක්. මම ගණිතය වගේ විෂයක් කරනකොට මට හදාගන්න බැරි වුණ අමාරු ගාණක් හමු වුණොත් මම ඒකට තරුවක් ස්ටාර් එකක් දානවා. ඒ වගේම ගොඩක් වැදගත් සූත්‍රවලට තරු 3ක් දානවා. එතකොට විභාගෙට කලින් දවසේ මුළු පොතම බලන්න ඕනේ නැහැ. අර තරු දාපු වැදගත් සහ අමාරු කොටස් ටික විතරක් බලාගෙන ගියාම හොඳටම ඇති. අංක 7 ඔයාගේ සෞඛ්‍යය ගැන හිතන්න. Take care of yourself. ඇඟට සනීප නැත්නම් මොලේ හරියට වැඩ කරන්නේ නැහැ. ඒ නිසා විභාගේ ඇස්සේ සෞඛ්‍යය අමතක කරන්න එපා. ප්‍රධාන දේවල් 3ක් තියෙනවා මට ඔයාට කියන්න. පළවෙනිම දේ නිින්ද. දිනකට පැය 6ක් 8ක් අතර අනිවාර්යයෙන්ම නිදාගන්න. රෑ තිස්සේ නැගිටගෙන ඉඳලා පාඩම් කළාම ඊළඟ දවසේ මොලේ වෙහෙසටපත් වෙනවා. දවල්ට මහන්සි වගේ නම් විනාඩි 10ක විතර පොඩි නිින්දක් පවර් නැප් එකක් ගන්න. දෙවෙනි දේ කෑම. පිටි කෑම පැස්ට වගේ දේවල් වැඩිය කන්න එපා. ගෙදර හදන ගුණදායක කෑම පළතුරු සහ එළවලු කන්න. තුන්වෙනි දේ ව්‍යායාම. දිනකට විනාඩි 10ක්වත් ව්‍යායාම කරන්න. නැත්නම් සෙල්ලම් කරන්න. හවසට විනාඩි 15ක් විතර ඇවිදින්න යන්න. එතකොට ඔයාගේ මනස සැහැල්ලු වෙනවා. අවසානයේට මට ඔයාට කියන්න තියෙන්නේ හැමදාම ඔයා ආස කරන මොකක් හරි දෙයක් කරන්න විනාඩි 10ක් 15ක් වෙන් කරන්න. සින්දුවක් අහන එක, චිත්‍ර අඳින එක වගේ. එතකොට ඔයාට පාඩම් වැඩ එපා වෙන්නේ නැහැ. මතක තියාගන්න. විභාගය කියන්නේ ජීවිතේම නෙවෙයි. ඔයාගේ උපරිම වේට් එක දාලා කරන්න. ඒ ඇති. වැඩි කලබල වෙන්නේ නැතුව hina වෙලා සතුටින් පාඩම් වැඩ කරන්න. එතකොට හැමදේම සාර්ථක වෙයි. අභිබවා සුබ පතනවා ඔයාගේ විභාග වැඩවලට. ජය වේවා.